ආයුබෝවන් ඔයාලා සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ අඩු වියදමකින් නිවසේදීම වරදින්නේ නැතුව මාෂ්මෙලෝස් හදාගන්නේ කොහොමද කියලා. අපි බලමු මේ රසවත් මාෂ්මෙලෝස් එක හදාගන්න අවශ්‍ය දේවල් මොනවද කියලා. ජෙලටින් ග්‍රෑම් 30යි, සීනි 250යි, මද රස්නේ උණු වතුර මිලිලීටර් 250යි, කෝන් ෆ්ලා, කලරින්. මුලින්ම මම ජෙලටින් ටික භාජනයකට දාලා මද රස්නේ උණු වතුර මිලිලීටර් 100ක් එකතු කරලා කැටි නොගැසෙන ආකාරයට හොඳින් දිය කරලා පැත්තකින් තියාගන්නවා. ඒ අතරතුර මම භාජනයක් ලිපේ තියලා සීනි ටික එකතු කරලා වතුර මිලිලීටර් 150ක් එකතු කරගන්නවා. දැන් සීනි මිශ්‍රණය හොඳින් හැඳිගාමින් සාමාන්‍ය ගින්දරේ ලිපේ තියාගන්න ඕන. මේ මගේ පැණි මිශ්‍රණය විනාඩි 5කට පස්සේ මේ බලන්න මේ විදියට නූල ඇදෙන පදමට තමයි ඕගොල්ලෝ මේ පැණි එක හදාගන්න ඕන. මේ වෙලාවේදී මම කලින් හදාගත්ත ජෙලටින් ටික එකතු කරලා හොඳින් කවලම් කරගන්නවා. මේ වෙලාවේදී ලිපේ ගින්දර තියෙන්න ඕනේ අඩු මට්ටමේ. මේ විදියට බුබුලු දාගෙන එනකොට අපි බලමු මේ මිශ්‍රණයේ හරි පදම කොහොමද කියලා. මේ බලන්න මේ මිශ්‍රණය හුකු ගතියට ඇවිල්ලා අපි කලින් සීනි පැණි මිශ්‍රණයේ නූල ඇදෙන පදමට හදාගත්ත වගේ මේ මිශ්‍රණයේ නූල ඇදෙන පදමට එනවා. මේ මට්ටමේදී මම ලිපෙන් ඉවත් කරලා වෙනත් භාජනයකට දාගෙන විනාඩි 5ක් පමණ නිවෙන්නට තියාගන්නවා. ඒ විදිහට හදාගත් මිශ්‍රණය මම බීටර් එක පාවිච්චි කරලා උපරිම වේගයට දාලා විනාඩි 5ක් පමණ හොඳින් බීට් කරගන්නවා. මේ බලන්න මිශ්‍රණයේ තියෙන පාට වෙනස් වෙලා දිය ගතිය නැති වෙලා උකු වෙලා තියෙන හැටි. මම මේ මාෂ්මෙලෝ එක හදන්නේ පාට දෙකකින්. දැන් මම එක් කොටසක් භාජනයකට දාලා හොඳින් තුනී කරගන්නවා. ඊට පස්සේ ඉතුරු මිශ්‍රණයට මම කලරින් බිංදු 2ක් දාලා විනාඩියක් පමණ නැවතත් හොඳින් බීට් කරගන්නවා. කලින් දාගත් ලේයර් එකට උඩින් මම මේ මිශ්‍රණය දාලා හොඳින් තුනී කරගන්නවා. ඊට පස්සේ විනාඩි 45ක් පමණ මේ විදියට මේක සෙට් වෙන්න තියාගන්න ඕන. මේ හරියටම විනාඩි 45කට පස්සේ දැන් මම මාෂ්මෙලෝ එකේ කෑලි ටික වෙන් කරගන්නයි හදන්නේ. ඔයාලත් මුලින්ම කෝන් ෆ්ලා ටිකක් උඩින් දාලා මේ මාෂ්මෙලෝ එකේ හැම තැනටම යන විදියට හොඳින් තුනී කරගන්න ඕන. මේ විදියට උඩ පැත්තෙත් යට පැත්තෙත් කෝන් ෆ්ලා ටිකක් ඉහලා මාෂ්මෙලෝ එක මම ට්‍රේ එකෙන් වෙන් කරගන්නවා. දැන් මම මේ විදියට සාමාන්‍ය ප්‍රමාණයේ කෑලි වලට කපලා ඒ කපා ගන්න හැම කෑල්ලකටම කෝන් ෆ්ලා ටිකක් හොඳින් තවර ගන්නවා. මේ තියෙන්නේ ඒ විදියට කඩේ වගේම රසට හදාගත්ත මගේ මාෂ්මෙලෝ ටික. ඔයාලත් හදලා බලන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. මගේ වීඩියෝ එක නැරඹුවාට ගොඩක් ස්තුතියි.